හලෝ ගයිස්, ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මං අද ට්‍රැවල් ව්ලොග් එකක් අරගෙන ආවා. අද අපි කොහෙද යන්නේ? අද අපි යන්න හදන්නේ නකල්ස්. මම ෆස්ට් ටයිම් තමයි නකල්ස් යන්නේ. නකල්ස් වල 5 week වල පළවෙනි කන්දට තමයි යන්න ටාගට් කරගෙන යන්නේ. අපි යද්දි 9 විතර වුණා. සාමාන්‍ය කන්දක් නගින්න යනවා නම් අනිවාර්යෙන් ගෙදරින් චුට්ටක් උදෙන් යන්න ඕන. මොකද අපිට කන්ද නගින්න ටයිම් එක ඇති වුණාට බහින්න ටයිම් එක මදි වෙනවා. කොහේ ගියත් මුලින්ම කරන්න ඕනේ කණ්ඩ ගන්න එක. මේ තියෙන්නේ මගේ කඩ චෝරු මල්ල. අනිත් අය යාලාස් දේවල් ගත්තා. මේ මං ආස දේවල්. ඉතින් ඔන්න අපි ඕන කරන බඩු ටිකත් අරගෙන දැන් අපි යන්න තමයි හදන්නේ. අපි ගියේ රංගල පැත්තෙන්. මාර ලස්සනයි. අනේ view එක මම නම් මාරම ආසයි. ඒ ක්ලයිමේට් එක, ඒ පරිසරය මරු. වීඩියෝ එකකින් බලලා කොහොමත් මේ ෆීලිං එක නම් ගන්න බෑ. ඒ ෆීලිං එක ගන්න නම් අපි අනිවාර්යෙන් එහෙ යන්නම ඕනේ. අර පැත්ත බැලුවත් කඳු, මේ පැත්ත බැලුවත් කඳු, බලන හැම තැනම කඳුම විතරයි. ඔය මං අතේ තියාගෙන ඉන්නේ මං ආසම මල. අපි දැන් නම් ඇවිල්ලා ඉන්නේ. මේක තමයි අපිට හම්බෙන අවසානම ෂොප් එක. ඒ නිසා හැමෝම කිව්වා මේකෙන් ටී එකක් බීලා චුට්ටක් ඉඳලා යමු කියලා. ඉතින් දැන් අපි ටී එකක් බීලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන තමයි ආයෙ යන්න පටන් ගන්නේ. මේක ටැමිල් ෂොප් එකක්. ඒ නිසා මේකේ මසාලා ටී, අර ටී, මේ ටී ඔක්කොම ටී වර්ග තියෙනවා. මේ පරිප්පු වඩේක නම් මාර රසයි. මම පරිප්පු වඩේ කන්න ආස නැහැ. ඒත් ඒක කෑම මම. ටැමිල් අයගේ කෑම කොහොමත් රසයිනේ. මේ කෑම බෑග් එක මට ළඟ තියාගෙන ඉන්න බෑ අනේ. මං ඉතින් මාෂ්මෙලෝ එකක් කඩාගෙන කෑවා. ඔන්න ඉතින් දැන් ආයම අපි යන්න පටන් ගත්තා. බලන්න කොළඹ කොළ පාටයි නිල් පාටයි විතරයි පේන්නේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. මෙන්න මේ ගෙදරින් තමයි අපි බයික්, අපේ බඩු, අපේ හෙල්මට් ඔක්කොම තියලා ගියේ. ආයෙ ගයක් නෑ අපිට බඩු තියන්න. කන්ද නගිනකොට මං ආසම කෑමක් හම්බුණා. ඇඹුල් පේර කියලත් කියනවා, ජෑම් පේර කියලත් කියනවා. පළවෙනියට හම්බුණු ගහේ වනන් ටිකක් ඇඹුල් කියන්නේ ඒවා ඉදිලා මදි. ඊට පස්සේ හම්බුණා ලොකු ගහ. අනේ මාර රසයි. ඔයාලට ඇහෙනවා නේද සෝ ගාලා සද්දයක්? ඔතන අයිනේ තියෙනවා දියැලක්. ඒකේ සද්ද තමයි ඔය ඇහෙන්නේ. මෙන්න මෙයා රොක් බැලන්ස් කරනවා. ඕක බලන්න ගිහලා තව ඩිංගෙන් මං අඩුත් කඩා ගන්න. ඔන්න බලන්න ඉස්සරහට. කාටවත් වදයක් නොදී මම තනියම ජීවිතේ විඳින වීඩියෝ එකක් ගන්න ගියා. ඔන්න බලන්නකො මට වෙන දේ.
දැක්ක නේද? ඒ ගල්වල හොඳටම දියසෙවල බැඳලා තියෙන්නේ නිසා ලිස්සනවා. හැබැයි මගේ කකුලට මොකුත් ඩැමේජ් එකක් නම් උන්නේ නැහැ. ඔයාලා ට්‍රැවල් කරන්න යද්දි පරිස්සමින් ඉන්න නිසා. මම බන්න බොන්නයි යන්නේ. කෑම කොතනද? මං එතන. ඉතින් මම මට ගත්ත කෑම බෑග් එක ඇත්තටම මෙහෙම තනියෙන් කන්න නෙවෙයි ගත්තේ. උනාට ඒක ගොඩක්ම කෑවේ මම. එකපාරටම තෙත් කලාප ඉඳලා වියලි කලාපෙට ආවා වගේ. අතන තිබ්බ එක නෙවෙයි මේ හරිය තියෙන්නේ. ඉතින් එක එක තැන්වල එක එක විදිහයි. මං වීඩියෝ ගත්තේ නැති වුණාට ඔය දැන් අපි ගොඩාක් දුර ඇවිල්ලා ඉන්නේ. පේනවනේ මට හොඳටම දාඩියක් දාලා තියෙන්නේ. නකල්ස් වලට කොයි වෙලාවෙ වහිද කියලා අපිට කියන්න බැහැනේ. ඉතින් අපි මගක් දුර යද්දී ලොකු වැහි කළුවක් ආවා. ඒ නිසා අපි උඩට ගියොත් අනිවාර්යෙන් වැස්සට කොටු වෙන නිසා අපි තීරණය කරා උඩට යන්න නැතුව ආපහු පල්ලෙහාට එන්න. මොකද අපිට වැස්සට කිසිම සූදානමක් නැතුව ගියේ. අඩුම අතේ කුඩයක්වත් තිබුණ නැහැ. අපි මෙන්න මේ ප්ලේස් එකට ආවා. මෙතන චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝ ගහලා වීඩියෝ කරගෙන ඊට පස්සේ අපි ආපහු පල්ලෙහා වෝටර්ෆෝල් එක ගාවට ආවා. ඔයාලට පේනව නේද අහස? අපි බැරි වෙලා හරි උඩට නැග්ගනම් අපි අනිවාර්යෙන් ඒ වැස්සට කොටු වෙනවා. බලන්නකො වටේටම කඳු. හරියට නිකන් අපි කඳු ගොඩක් මැද්දේ අතරමං වෙලා වගේ. මේ පේනව නේද මගේ වැඩේ කන එක. කන්ද නගිනවට වඩා ඇත්තටම මං එදා කරේ කඩචෝරු කාපු එක. ඊට පස්සේ මට මොකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අර වැස්ස හොඳටම වැස්සා. අපි ආපහු පල්ලෙහා දියැල්ල ගාවට ආවා. මම නානවා කියලා හිතාගෙන හිටියේ නෑ. මම වැස්සට අවුල් නිසා මං තීරණය කළා නානවා. නානවද? අපි ඉතින් නාලා වැස්සෙම පල්ලෙහාට ආවා. වැස්ස නිසා කූඩල්ලු වැඩි වෙලා කූඩල්ලු සෑහෙන්න එල්ලිලා හරිම හිරිතර පේනවනේ කකුල් වලින් ලේත් ගලනවා. ඔය මම ඇඳන් ඉන්න පින්ක් කලර් ටී-ෂර්ට් එක මේ මට විසික්කන්නුනා. ඒ තරම් කූඩල්ලු කාලා ටී-ෂර්ට් එක පුරාම ලේ. අපේ වැඩේ හොඳටම අවුල් වුණා. මොකද වැස්ස නිසා. මම නකල්ස් ගිහිල්ලාම නෑනේ. මට අද යන්නත් බැරි වුණා උඩටම. ඒ නිසා මං ආයෙත් දවසක අනිවාර්යෙන් නකල්ස් යනවා. මං අදට මේ වීඩියෝ එක නවත්තනවා. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි. අල් පරිස්සමෙන් ඉන්න.